ආයිබෝන් පුතේ හැම දෙනාටම. ඉතින් 2025 A level exam එකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන දරුවන්ට මොන අන්තිම මාසෙත් ඇවිල්ලා. ඉතින් තව දවස් සාමාන්‍යයෙන් 35ක් 40කට වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඉතුරු වෙලා. ඉතින් අපිට මේ දවස් කිහිපය තුළ අපේ ඉකෝන් ඔන්ලයින් ක්ලාස් එකේ ඔයාට ඒකක් ගන්න තියෙන වැඩපිළිවෙල මොකක්ද? ඒකක් ගන්න පුළුවන්ද? මොන මට්ටමේ හිටියත් ඒකක් ගන්න පුළුවන්ද? අවසාන මාසේ අපි පන්තියේ තියෙන විශේෂ දේවල් මොනවද? ඔයාලට ලැබෙන විශේෂ වැඩසටහන් මොනවද? මෙන්න මේ දේවල් ගැන අද ටට්ටක් ගාලා කතා කරමු. හරි පුතේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මාසේ ඔයා අපේ පන්තියට සහභාගී වුණත් මොන මට්ටමේ හිටියත් ඔයාට ඒකක් ගන්න පුළුවන් වෙන විදිහට වැඩක් අපේ ක්ලාස් එකේ සූදානම් කරලා තියෙනවා. ඔන්න ඒ පිළිබඳ තොරතුරු තමයි දැන් මේ කතා කරන්න යන්නේ. ස්කිප් නොකර අනිවාර්යෙන් බලන්න. මොන මට්ටමේ හිටියත් ඔයාට ඒකක් ගන්න පුළුවන් විදිහට වැඩක් සූදානම් කරලා තියෙනවා. හරි. ඉතින් අපි අවසාන මාසයේ තුල පුතේ ක්‍රියාත්මක කරන වැඩසටහන තමයි මේ දින 30 ෆයිනල් ස්ටෙප් ප්‍රෝග්‍රෑම් එක. ඉතින් හොඳට මතක තියාගන්න දැන් ගිය පාර අපේ 2024 තාම හොඳ ප්‍රතිඵල තිබුණා. ඉතින් ගාල්ල දිස්ත්‍රික්කයේ පළවෙනිය ඇතුළු විශිෂ්ට ප්‍රතිඵල රසක් අපි මේ පන්තිය සහ මේ ප්‍රෝග්‍රෑම් වලින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේම ඊටත් වඩා වැඩි දියුණු කරපු වැඩසටහනක් තමයි මේ ෆයිනල් ස්ටෙප් වැඩසටහන කියලා කියන්නේ මේ අවසන් මාසය තුල. හරි. ඉතින් වෙන්නේ මෙහෙමයි. පුතේ දැන් මේ ෆයිනල් ස්ටෙප් ප්‍රෝග්‍රෑම් එක අපි අවසාන මාසේ සති 4ක වැඩක් විදිහට තමයි වැඩපිළිවෙලක් විදිහට තමයි මේක සූදානම් කරලා තියෙන්නේ. ඉතින් සති 4ට මට විශේෂ වැඩ 4ක් සූදානම් කරලා තියෙනවා මෙන්න මේ ටික. හරි පළවෙනියටම පළවෙනි සතිය. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේනේ අපි අන්තිම මාසේ. එතකොට ඔයා නොවැම්බර් මාසේ 10 වෙනිදා එක්සෑම් එක ලියනවා. ඒ පළවෙනි පේපර් එක ඔයා ලියනවා. ඉකෝන් පළවෙනි පේපර් එක. ඉතින් ඒ දක්වාම දින කිහිපයක් තියෙනවා. අතරම 30ට වඩා තියෙනවා. නමුත් අපි 30ක් කියලා ආසන්න වශයෙන් ගත්තොත් එහෙම අපිට පන්ති පවත්වන්න පුළුවන් වෙන්නේ 30ක් 35ක් වගේ දින ප්‍රමාණයක්. එතකොට අන්නේ දින ප්‍රමාණයට අදාළ වැඩසටහන තමයි මේක. හරි. එතකොට පළවෙනි සතියේදී තියෙන පුතේ අපි සම්පූර්ණයෙන්ම මේ 2019 ඉඳලා 2024 වෙනකම් 19 ඉඳලා 24 වෙනකම් පාස් පේපර්ස් වල රචනා ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරනවා. ඒකත් පාඩමෙන් පාඩමට ඒ වගේම මාතෘකාවෙන් මාතෘකාවට වෙන් කරලා තමයි අපි කතා කරන්නේ. ඒතර මෙතනදී වාට හම්බ වෙන දේ තමයි වාට අමතක වෙලා තියෙනවා නම් මොනවා විශේෂ කරුණු බැහැ නම් අමතක වෙලා තියෙනවා නම් අන්න ඒ දේවල් ආපහු ඉගෙන ගන්න ඕන පුළුවන්. හරි. අපි හැම දෙයක්ම මෙතන මේ 2019 ඉඳලා 24 දක්වා සියලුම පේපර්ස් ටික අපි රචනා ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඒතර නැවත සිලබස් එක ආපහු මතක් වෙනවා. අපි දැන් මේ වෙනකොටත් ඇත්තරම අපේ පන්ති වලින් පුතේ සිලබස් එක 5 වතාවකට වඩා ආවරණය කරලා තියෙනවා. ඒ කියන්නේ තියරි වලින් රිවිෂන් ක්ලාස් 3ක් තිබුණා. ඉතින් මෙන්න මේ ඊට පස්සේ පාස් පේපර් ක්ලාස් එකක් අපි කලින් කළා. අන්න ඒකෙන් ඊළඟට තව පේපර් ක්ලාස් එකක් කරා. ඊළඟට තව අපේ රෑන්කින් පේපර් ක්ලාස් එකක් තිබුණා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් අපි සෑහෙන ප්‍රමාණයක් නැවත සිලබස් එක කවර් කරලා තියෙනවා. ඉතින් අන්තිම මාසෙත් වඩා 4 වතාවක් සිලබස් එක කවර් වෙනවා. ඒ තමයි මෙන්න මේ විදිය අර විදිහට මම කිව්වා වගේ 24 දක්වා 19 ඉඳලා 24 දක්වා පාස් පේපර්ස් වල රචනා ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරමු. හරි. ඊළඟට දෙවෙනි සතිය තමයි ගොඩක්ම වැදගත් සතිය. වැදගත්ම සතියක්. මොකද හේතුව පොතේ අපි දැන් කාලයක් තිස්සේ අපි පාස් පේපර්ස් ඇනලයිස් කරලා ගත්ත නිගමන අනුව සාමාන්‍ය එක්සෑම් එකකට වැඩිපුරම මේ එන කොටස් තියෙනවනේ පාඩම් ඇතුලේ. පාඩම් 12ක් තියෙනවනේ. පාඩම් 12 ඒ පාඩම් ඇතුලෙත් වැඩිපුරම එන ප්‍රශ්න තියෙනවනේ. ඉතින් අපි මේ ප්‍රශ්න හඳුනාගත්තේ අර සෑහෙන කාලයක් පාස් පේපර්ස් ටික ඇනලයිස් කරලා. අන්න ඒ කොටස් ටික අපි වෙනමම සාකච්ඡා කරනවා. ප්‍රධාන කොටස් ටික අපි සාකච්ඡා කරනවා.
එක්සෑම් එකට එනම කොටස් ටික අත්‍යවශ්‍යම කොටස් ටික අපි සාකච්ඡා කරනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මෙතන මේ මුළු සිලබස් එකම කවර් කරන මුලින් ඉඳන් කවර් කරන වැඩක් නෙවෙයි මේක. හරිද? ඒක කියන්න බෑ. මෙතනදී වෙන්නේ අර විදිහට ප්‍රධාන කොටස් ටික අපි මෙතනදී සාකච්ඡා කරනවා. ඒතකොට සෑහෙන්න ප්‍රමාණයක්. ඒතරම 70%ක් විතර. පාඩමක් ගත්තාම 70%කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඔයාලට මේකෙන් විතරක් මේ අපි මේකට කියන්නේ පොයින්ට් රිවිෂන් කියලා. ඒතකොට මේ පොයින්ට් රිවිෂන් එකකින් විතරක් ඔයාලට කවර් කරගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි අතරම මේ පොයින්ට් රිවිෂන් එකත් එක්ක පුතේ අපි 2019 ඉඳලා 24 දක්වා MCQත් එක්ක තමයි මේක කතා කරන්නේ. MCQත් එක්ක. ඒතකොට එතනදී ගොඩක් දේවල් ඔයාලට හම්බ වෙනවා. මොකද MCQත් එක්කම කතා කරන හින්දා ඔයාලට එතන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. බැරි දේවල් ඉගෙන ගන්න පුළුවන්. අමතක දේවල් මතක් කරගන්න පුළුවන්. නෝට් එකක් හදාගන්නත් ඔයාලට පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට පොයින්ට් රිවිෂන් එකකින් ඔයාලට සම්පූර්ණ සිලබස් එක පාඩම් 12යිම ඉතාම වැදගත් පොයින්ට්ස් ටික අපි කතා කරනවා. හරිද? ඉතින් මේක ගොඩක්ම වැදගත් පන්තියක් පුතේ. අමතක වෙලා තියෙන දේවල් නැවත මතක් කරගන්න පුළුවන්. බැරි දේවල් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් දේවල් මේකෙදි වෙනවා. හරි. ඉතින් ඊළඟට අනිත් එක තමයි තුන්වෙනි සතියේදී අපි සම්පූර්ණයෙන් පුතේ මේ සම්පූර්ණයෙන්ම නැවතත් සම්පූර්ණ සිලබස් එක ආවරණය වෙන විදිහට මොඩල් MCQ 600ක් සාකච්ඡා කරනවා. ඒතර දැන් ආයෙමත් ඔයාලට මතක් කරගන්න පුළුවන් සම්පූර්ණ සිලබස් එක නැවත මතක් කරනවා. හරිනේ. ඉතින් ඔන්න මේ තුන්වෙනි පාරත්. හරි. පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාරට තුන සිලබස් එක ඔයාලට මතක් වෙනවා සතියෙන් සතියේ. ඊට අන්තිම සතියේදී අන්න තවත් වැදගත් කොටසක් මේක තමයි වාගේ ප්‍රතිඵල ඉතාමත්ම ඉහළ මට්ටමකට අරගෙන එන පන්තිය. ඒ තමයි පුතේ මොඩල් පේපර්ස් දෙකක් එක්ක අනුමාන පේපර්ස් 4ක් සාකච්ඡා කරනවා. ඉතින් ගිය සැරේත් මෙන්න මේ විදිහට සාකච්ඡා කරපු ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් පේපර් එක ඇතුළේ තිබුණා. ඉතින් ඒකෙන් තමයි අපිට රෑන්ක් දාන්න පුළුවන් වුණේ. දිස්ත්‍රික්කයේ පළවෙනි ඇතුළුව සෑහෙන ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට යවන්න පුළුවන් වුණේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකකින්. ඉතින් පුතේ ඔන්න මොඩල් පේපර්ස් දෙකක් එක්ක අනුමාන පේපර්ස් 4ක් අපි සාකච්ඡා කරනවා. සම්පූර්ණ විෂය නිර්දේශයම නැවතත් ආවරණය වෙනවා. ඒකෝට සම්පූර්ණ පේපර්ස් 6ක් අවසාන සතියේදී ඔයාලට සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා. ඒතර මේක 4 වෙනි සතිය සහ මේ නොවැම්බර් මාසයේ පළවෙනි සතිය වගේ පළවෙනි දවස් 5-6 වගේ කාලයක් අපිට ගන්න පුළුවන්. පළවෙනි සතියේ මේ 4 වෙනි සතිය විතරක් නෙවෙයි ඊළඟ මාසයේ නොවැම්බර් මාසයේ මුල් සතියත් අපිට මේකට ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඉතින් ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එකට මේ කියන දේවල් ටිකට සහභාගී වෙනවා කියලා කියන පුතේ බලන්නකො සිලබස් එක මේ මාසෙ විතරක් 4 වතාවක් ඔයාලට මතක් වෙනවා. හරිද? ඒ වගේම තවත් දෙයක් ඔයාලට දෙනවා ලොකු තෑග්ගක් තියෙනවා. ඒ තමයි දැන් කිසියම් දරුවෙකුට සිලබස් එකේ කිසිම දෙයක් බැරි නම් අපි ඔයාලට සූදානම් කරලා තියෙනවා විශේෂ තෑග්ගක්. ඒ තමයි අපි මීට කලින් පුතේ කරගෙන ආපු රිවිෂන් ක්ලාස් වල ස්පීඩ් රිවිෂන් එකේ සහ අපේ ස්මාර්ට් රිවිෂන් එකේ පාඩම් 7ක පැකේජ් එකක් හදලා තියෙනවා. දැන් මම මීට කලින් කියලා තියෙනවා මේ පාඩම් 12ම ඕනේ නැහැ ඔයාට ඒකක් ගන්න. දැන් මේ වෙලාවේදී ඒක කරන්නත් බෑනේ පුතේ. දවස් 30කින් ඔයාට පාඩම් 12ම නැවත අර මුලින් ඉඳලම හොඳටම 100%ක්ම ආවරණය කරගන්න බෑ කොහොමද? එතකොට ඔයා මේ වෙලාවේදී ස්මාර්ට් වුණොත් එහෙම අන්න ඔයාට ඒකක් ගන්න පුළුවන්. පාඩම් 12ම ඕනේ නැහැ ඒකක් ගන්න. පාඩම් 7ක් තිබ්බනම් හොඳටම ඇති. හැබැයි මෙහෙමයි පාඩම් 7එනුත් පාඩම් 7 හොඳටම පුළුවන් වෙන්න ඕන. හරි. පාඩම් 7 හොඳටම පුළුවන් වුණොත් ඔයාලට අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන්. හරි. අන්න ඒ විදිහට දැන් පාඩම් 7 තමයි පුතේ පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම. ඊළඟට 7 වෙනි පාඩම, 8 වෙනි පාඩම සහ 11 වෙනි පාඩම. මෙන්න මේ පාඩම් 7. දැන් ගොඩක් අය දෙවෙනි පේපර් එකට උත්තර ලියන්න ඔන්න ඔය පාඩම් 7න් 5ක් තමයි තෝරගන්නේ. ගොඩක් වෙලාවට ඔය පාඩම් 7න් 5ක් තමයි තෝරගන්නේ. එතකොට අන්නේ පාඩම් 7 ඔයාට ඔන්න දෙනවා නොමිලේ. හරිද? එහෙනම් රිවිෂන් පාඩම් රිවිෂන් ක්ලාස් එකේ පාඩම් 7ක් තමයි මේ විදිහට ඔයාට නොමිලේ දෙන්නේ. ඉතින් ඊටාමත්ම වේගයෙන් ඔයාට මේක කවර් කරගන්න පුළුවන්. මොකද රිවිෂන් පාඩම් හින්දා. තියරි පාඩම් නෙමෙයි මේවා. රිවිෂන් පාඩම්. හරි? ඉතින් අන්න ඒ විදිහට පුතේ තාමත්ම වේගයෙන් ඔයාට මේ පාඩම් 7ත් අර බිඳුවේ මට්ටමේ ඉන්න දරුවන්ට උනත් මේ පාඩම් 7 බලාගෙන ගිහිල්ලා මේ වැඩේට සෙට් වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රතිඵලයේ සෑහෙන මට්ටමකින් ඉහළට යවා ගන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඕක තමයි අපේ අන්තිම මාසයේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේකට අදාළ කාලසටහන් ඔක්කොම
අපේ ගෲප් වල ඇතුලේ දානවා. ඒ වගේම මෙන්න මේ නම් එකට අපේ ක්ලාස් එකේ විස්තර ටික ඔක්කොම දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නම් එකට මෙන්න මේ WhatsApp නම් එකට 074 220යි 30යි 77 අයශක්කට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට ඔක්කොම විස්තර ටික දැනගන්න පුළුවන්. ඉතින් අන්තිම මාසෙදි ඔයාට ඒකක් අරගෙන එන සුපිරිම සුපිරි වැඩසටහන තමයි මේක. ඉතින් විශ්වාසයෙන් කියන්නේ දැන් හිතන්න ඔයා C මට්ටමේ ඉන්නවා කියලා. අනිවාර්යෙන් ඒකට යන්න පුළුවන් ආයි කතා දෙකක් නේ. අනිවාර්යෙන්ම ඒකට යන්න පුළුවන්. අවසාන මාසෙදි මේ කරන වැඩ ටිකට ඔයා හරියට සහභාගී වුණොත් අනිවාර්යෙන්ම ඔයාට ඒකක් ගන්න පුළුවන්. පේනවනේ සති 4ට 4 වතාවක් ඔයාට සිලබස් එක මතක් කරනවා. ඉතින් මේ කොටස් වලින් ඔයාට අනිවාර්යෙන් ඒකක් ගන්න පුළුවන්. ඉතින් එන්න යාළුවන්ටත් කියන්න අනිවාර්යයෙන්ම පන්තියට සහභාගී වෙන්න. විශේෂයෙන්ම මේ අවසාන පේපර්ස් ටික කරගන්න සහ මේ පොයින්ට් රිවිෂන් එක තාම වැදගත් වෙනවා. ඒ වගේම MCQ 600. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට හොඳ සුපිරිම ප්‍රතිඵලයකට යන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට ජය ප්‍රාර්ථනා කරන පුතේ අන්තිම මාසෙදි හැමෝම අපේ දරුවෝ හැමෝම ගොඩ යන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. හරි. එහෙනම් පන්තියට එකතු වෙන්න මැසේජ් එකක් දාන්න සියලු විස්තර බලා ගන්න පුළුවන් දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ අපේ ලින්ක්ස් ටික මේ ගෲප් වල ලින්ක්ස් ටික ඒවලට ජොයින් වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි පන්තිවලදී හම්බෙමු. එහෙනම් ඔයාලට ජය.